කොහොමද මගේ පුංචි යාළුවනේ? ඔන්න මං අදත් ආවා මගේ පුංචි යාළුවන්ට ලස්සන කතන්දරයක් අරගෙන. මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කපුටා සහ කේජු කෑල්ල කතන්දරේ. අපි අහලා බලමු නේද එහෙනම් කතන්දරේ. ඔන්න මගේ යාළුවනේ අදත් අපේ පුංචි කැලේට හරිම ලස්සන උදෑසනක් තමයි. කුරුළු පැටව් හැම තැනම පියාඹනවා. මල් පිපිලා කැලේ පුරා හරිම සුවඳයි. හරිම ලස්සනයි. අපේ දිය ඇල්ල ගාව මාළුත් ඉන්නවා. මාළු පැංචොත් හරිම සතුටින් තමයි ඉන්නේ. ඔන්න මගේ යාළුවනේ ඉතින් මේ කැලේ හිටියා හරිම චූටි කපුටු පැංචෙක්. මේ කපුටු පැංචාට හරිම බඩගිනි අද නම්. මේ කපුටු පැංචා කෑම ටිකක් හොයාගන්න කියලා ගම්මානට පියාඹන්නයි දැන් මේ හදන්නේ. අනේ අද හුළඟත් හරිම සීතලයි. බඩගින්නට කන්න මොනවා හරි හොයාගන්න ගම්මානේ පැත්තට යන්න ඕනේ. අර පේන්නේ ඈතින් ගම්මානේ. ඉක්මනට යන්න ඕනේ. ඔන්න ඉතින් අපේ කපුටුහාමි මෙහෙම කියන ගමන් ගම්මානේ ගාවට පියෑඹුවා. පියාඹලා ගම්මානේ අයිනේ කඩයක් ගාව තිබ්බ ගහක වැහුවා. ගහේ වහලා පොඩි සද්දෙකුත් දැම්මා. ඔන්න යාළුවනේ කඩේ මේසයක් උඩ ලොකුම ලොකු කේජු කෑලි වගේක් වට්ටියකට දාලා තිබ්බා. මේක දැකපු කපුටුහාමි මෙහෙම කල්පනා කරා. ආනේ කේජු කෑලි නේද? මුදලාලි මාමා අහක බලනකන් ඉඳලා ගන්න ඕනේ ගිහිල්ලා කේජු කෑල්ලක්. ඔන්න ඉතින් මුදලාලි මාමා අහක බලනකන් ඉඳලා කපුටු පැංචා ඉක්මනට කේජු කෑල්ලක් අරන් ආයෙත් කැලේට පියාඹන්න ගත්තා. ඔන්න ඉතින් අපේ කපුටුහාමි ඉක්මනට කේජු කෑල්ල කන්න හිතාගෙන කපුටුහාමි හිටපු කැලේටම ආයෙත් පියාඹලා ගියා. ගිහිල්ලා අත්ත උඩ වාඩි වුණා. ඔන්න බලන්නකෝ ඊට පස්සේ වුණ වැඩේ. කපුටු පැංචා කේජු කෑල්ල කන්න හදනකොටම මෙතනින් ගියා කැලේ ඉන්න කපටි නරිහාමි. නරිහාමි කේජු කෑල්ල දැකලා මෙන්න මෙහෙම කල්පනා කරා. කපුටු පැංචාතේ මේ තියෙන්නේ කේජු කෑල්ලක් නේද? රස පාටයි. මේක කොහොම හරි මං ගන්න ඕනේ. ආව හොඳ අදහසක්. පුදුම ලස්සනක් මේ කපුටු පැංචාගේ තියෙන්නේ. මෙහෙම කපුටෙක් නම් මම දැකලා නෑ. අම්මෝ අත්තටුවල දිස්නේ කොහොමද? දිලිසෙනවා බලන්න ඉන්න බෑ. ඇස් දෙක මැණික් කැට වගේ. මෙහෙමත් ලස්සන කපුටෝ ඉන්නවද? හැඩරුව වගේම කටහඬත් ලස්සනයිද දන්නේ. සින්දුවක්වත් අහන්න තිබ්බනම් මට මේ කපුටු පැංචගෙන්. මෙන්න මෙහෙම කියලා නරිහාමි අපේ අහිංසක කපුටු පැංචව හොඳටම වර්ණනා කරා. අනේ ඉතින් බොරු වර්ණනාවට රැවටුණු කපුටුහාමි සින්දුවක් කියන්න හිතාගෙන එයාගේ කට ඇරියා. කපුටු පැංචා කට ඇරියා විතරයි කටේ තිබ්බ කේජු කෑල්ල බිම වැටුණා. උඩ පැනලා මේ කහුල ගත්ත නරිහාමි පස්ස නොබල හයියෙන් කැලේ ඇතුළට දිව්වා. අනේ ඔන්න එතකොට තමයි අපේ කපුටු පැංචට තේරුනේ එයාගේ මෝඩ වැඩේ. කපුටු පැංචට හරිම දුකයි. මොනවා කරන්නද ඉතින්? දුකෙන් අඬාඬ හිටපු කපුටු පැංචා ආයෙත් පියාඹලා ගමට යන්න පිටත් වුණා. ගමට ගියාට හැබැයි මේ පාර නම් කපුටු පැංචට කේජු හම්බුනේ නෑ. දැක්ක නේද යාළුවනේ? ඕනවට වඩා අපිව කවුරු හරි වර්ණනා කරන්න ගත්තොත් ඒක අපි වැඩිය හිතට ගන්න හොඳ නෑ. ඕනවට වඩා අපිව වර්ණනා කරන අයගෙන් අපි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. එහෙනම් මගේ පුංචි යාළුවේ අදට මම ගිහිල්ලා එන්නම්. අපි ආයෙත් දවසක හම්බෙමු. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි.